මීන ලග්නය මීන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති 4 වැන්නේ ගෘහස්ථානයේ මිථුන රාශියේ සිටමින් ඒ වගේම රාහු 12 වැන්න වන ව්‍යයස්ථානයේ සිටමින් තමයි මේ මාසය ආරම්භ වන්නේ. ඔක්තෝබර් මාසයේ විශේෂ ග්‍රහ මාරු සහ ග්‍රහ යෝග කිහිපයක්ම ඇති වෙනවා. මේ ඔක්තෝබර් මාසයේ ඔබට ඉතාමත්ම වාසනාවන්ත සුබ මාසයක් වනවා. බුධ ග්‍රහයා සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 2 දක්වා කන්‍යා රාශියේත් 7 වැන්නේ කලස්ත්‍ර ස්ථානයේත් ඔක්තෝබර් 3 වනදා සිට ඔක්තෝබර් 24 දක්වා 8 වැන්නේ මාරක බාධක ස්ථානයේ තුලා රාශියේත් ගමන් කරනවා. 25 සිට වෘශ්චික රාශියේ 9 වැන්නේ ධර්මස්ථානයේත් ගමන් කරනවා. රවි ග්‍රහයා සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා කන්‍යා රාශියේත් ඔක්තෝබර් 18 සිට තුලා රාශියේත් ගමන් කරනවා. එතකොට සැප්තැම්බර් 14 වෙනිදා කුජ තුලාවේ 8 වැන්නේ ගමන් කරනවා. ඔක්තෝබර් 27 දක්වා ඔක්තෝබර් 28 සිට වෘශ්චික රාශියේ 9 වැන්නේ ධර්මස්ථානයේත් ගමන් කරනවා. ගුරු මිථුන රාශියේ 4 වැන්නේ 18 වෙනිදා දක්වා ගමන් කරනවා. 19 සිට කටක රාශියේ 5 වැන්නේ උච්ච වෙනවා. සිකුරු 9 වෙනිදා දක්වා සිංහ රාශියේත් 10 වෙනිදා සිට කන්‍යා රාශියේත් ගමන් කරනවා. ඒ වගේම තමයි ඔක්තෝබර් මාසයේ මීන ලග්නයට භද්‍රා යෝගය, බුධාදිත්‍ය යෝගය, විදුරවි යෝගය 8 අධිපති 6 සිටීම නිසා සරලා විපරීත රාජයෝගයේ උදා වෙනවා. කුජ 28 වෙනිදා සිට වෘශ්චික රාශිගත වීමෙන් 9 වෙනිදාට ධර්මස්ථානයේ ශ්‍රේෂ්ඨ වෙලා ලක්ෂ්මී යෝගයේ උදා වෙනවා. බුධ කන්‍යා රාශියේ ගමන් කරන මේ කාලයේ භද්‍රා කියන පංචමහා පුරුෂ යෝගයේ උදා වෙනවා. සඳු කටක රාශියේ ගමන් කරන විට කුලීර යෝගයත්, සඳු මිථුන රාශියේ තවස් රාශි කිහිපයක ගමන් කරන විට ගජකේසරී යෝගයත් උදා කරනවා. මීන ලග්න හිමි ඔබගේ ලග්නයේ සිටින්නේ කවුද කියලා බලමු. ලග්නයේ සිටින්නේ සෙනසුරු. පළමු වෙන්නේ මීන රාශියේ ලග්න ස්ථානයේ වක්‍ර වෙලා රාහුගේ පැත්තට තමයි ගමන් කරන්නේ. සෙනසුරු කියන ග්‍රහයා පළමු වෙන්නේ ගමන් කිරීම ඔබගේ අවුරුදු 7හමාරක සෙනසුරු ලග්න ඒරාෂ්ටකයේ දෙවන අදියරේ අන්තිම අවුරුදු 4හමාර තමයි ඔබ ගත කරන්නේ. රෝග පීඩා, අධික ණය බරක හිර වෙලා, ව්‍යාපාර බිඳ වැටිලා, රැකියා අහිමි වෙලා, පෞල් ජීවිත අවුල් වෙලා නැතිනම් රැකියාවේ අධික පීඩනයෙන් ගත කරමින් ලග්න ඒරාෂ්ටකයක් අත්විඳලා අවුරුදු 3ක් පමණ නොසෑහෙන දුක් කරදර, මානසික පීඩා, සිත් වේදනා විඳලා මගේ සියලුම දේවල් නැති වෙලා ඉවරයි කියන තැන ඔබ ඉන්න පුළුවන්. නමුත් මේ ඔක්තෝබර් මාසයේ ඔබට ගොඩාක් සුබඵල ඇතිවන, සිතට සැනසීමක්, සහනයක් ලැබෙන කාලයක් වනවා. රාහු 12 වැන්නේ සිටියත් රාහු ගමන් කරන්නේ ගුරුගේ නැකතක නිසා රාහුගේ අසුබ ඵල මේ මාසයේ අවම කරනවා. පළමු වැන්න ලග්නස්ථානය සහ 10 වැන්න වන කර්මස්ථානාධිපති ගුරු කේන්ද්‍රස්ථානයක් වන 4 වැන්නේ ගෘහස්ථානයේ ගමන් කිරීම සුබයි. ගුරුගේ බලය ඉතාමත් වැඩි මේ කාලයේ. ගෙදර වැඩ කටයුතු මේ දේවල් සාර්ථක වන, මිල මුදල් අවහිරතා මගහැරී යන, ධනය දේපල සම්බන්ධව සුබ කාලයක් වනවා. එතකොට මීන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති ගුරු ඔබට මෙම මාසයේ ඔබට ලග්න ඒරාෂ්ටකයක් ගත වුණත් ඔක්තෝබර් මාසයේ ඉහළ සුබඵල ලබා දෙනවා. ගුරු ග්‍රහයා තමන්ගේම නැකත ගමන් කරමින් 10 වෙනිදා 19 වෙනිදා ඉඳලා කටක රාශිය වන 5 වැන්නේ විද්‍යාස්ථානයේ ප්‍රස්ථානයේ උච්ච භාවයට පත් වෙනවා. එතනදී ජයසින්දු යෝගයේ උදා කරනවා. ඒක ඉතාමත්ම සුබයි. ජයසින්දු යෝගයේ ඇති වෙන්නේ 5 වැන්න වන ත්‍රිකෝණ ස්ථානයක නිසා ගුරු ග්‍රහයා ත්‍රිකෝණ ස්ථානයක නිසා බලය තවත් වැඩි වෙනවා. ගොඩක් යහපත්. ගුරුගේ උච්ච බලය නිසා තවත් යහපත් වෙනවා. ඔක්තෝබර් මාසයේ ඔබට විශේෂ සුබඵල ලැබෙනවා. ඔබට ඔක්තෝබර් මාසයේ කිසිදු ගැටලුවක් නැතුව කටයුතු කරගන්නට පුළුවන් හැකියාව ඇතිවනවා. නමුත් උපතින් ඔබගේ ලග්නයේ 12, 1, 2 කියන රාශිවල සෙනසුරු සිටිනවා නම් ඔබ ලග්න ඒරාෂ්ටකයකුත් එමෙන්ම ජන්ම ඒරාෂ්ටකයකුත් ගත කරනවා නම් ඒ වගේම සෙනසුරු මහදශාවක්, කේතු මහදශාවක්, රාහු මහදශාවක් හෝ අතුරු දශාවක් ගත කරනවා නම් මෙම සුබඵල අත්වන්නේ නැහැ. මේ සෙනසුරුගේ අවස්ථාව ඉතාම දරුණු අවස්ථාවක්. මොකද රාහු 12 වැන්නේ වයස්ථානයේ නඩු හබ සිරගත වීම, ආරවුල් රණ්ඩු සරවුල් ගැන කියවෙන තැනක තමයි ගමන් කරන්නේ. සෙනසුරු ලග්නස්ථානයේ වක්‍රව ගමන් කරන නිසා රාහුගේ පැත්තට තමයි සෙනසුරු වක්‍රව ගමන් කරන්නේ. ඉතින් උපතින් ජන්ම ඒරාෂ්ටකයක්, ලග්න ඒරාෂ්ටකයක් තිබුණොත්
හැබැයි මේ වෙලාවේ ඔබට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව 7 වන රාශියේ සිටින සිකුරුගේ දෘෂ්ටියට සෙනසුරු ලක් වෙනවා. 5 වැන්නේ ගුරු ගමන් කරන කාලයේදී ගුරුගේ දෘෂ්ටියට ලක් වෙනවා. අනික ග්‍රහචාරات ඔබට සුබවයි තියෙන්නේ මේ මාසයේදී. ඉතින් ඒ නිසා නොසිතන ප්‍රශ්න කරදර ආරවුල් ඇතිවන්නේ නැහැ. මේ ගුරු කියන ග්‍රහයා සහ සිකුරු කියන ග්‍රහයාගේ දෘෂ්ටිය ලග්නය හා සෙනසුරු ලක්වන නිසා ගැටලු ඇති වෙන්න තිබුණත් ඒ දේවලුත් වැළකෙනවා. ඔක්තෝබර් මාසයේ 27 වනදා කුජ ග්‍රහයා 9 වැන්න වන තමන්ගේම රාශියක් වන වෘශ්චික රාශියට ගමන් කරනවා. 9 වැන්නට කුජ පැමිණීම නිසා ලක්ෂ්මී යෝගය උදා කරනවා. ලක්ෂ්මී යෝගය කියන්නේ ධන යෝගයක්. ඉතින් ඔබට කුජ රාහුගේ හා ගුරුගේ නැකත්වල තමයි ගමන් කරන්නේ. ඉතින් රාහු 12 වැන්නේත් ගුරු 5 වැන්නේත් මේ කාලයේ ගමන් කරන නිසා විදේශගත ලැබීම්, විදේශගතව කරන ව්‍යාපාර ආයෝජන වලින්, රැකියාව වලිනුත් විදේශගත පවුලේ ඥාතීන්ගෙන්, ආදරවන්තයින්ගෙන්, දරුවන්ගෙන් ලැබීම් ඇති වෙනවා. ඒ වගේම ඔබගේ අධ්‍යාපනය නිසා ඔබගේ දැනුම හා පළපුරුද්ද නිසා ලැබීම් ඇති වෙනවා. ඒ වගේම හදිසි ධනලාභ, ලොතරැයි ජයග්‍රහණ ලැබෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුගෙන් මේ වෙලාවේ ලැබීමක් ලැබෙන්න අවස්ථාවක් පවතිනවා. එතකොට මේ ගුරු ග්‍රහයා 4 වැන්නේ සහ 5 වැන්නේ ගමන් කරන කාලයේදී ගේදොර ඉඩකඩම් ව්‍යාපාර දියුණු වෙනවා. ව්‍යාපාර ආරම්භ කරන අයට ඒවාට මූලික අඩිතාලම දමන්නට සුදුසු කාලයක්. ගෙවල්, ඉඩම්, ගොඩනැගිලි කුලියට දීම, බදු දීම වගේ දේවල් වලින්, ඉඩකඩම් සම්බන්ධ දේවල් වලින් ලැබීම් ඇති වෙනවා. විදේශගත දරුවන් නිසා ලැබෙන්නේ නැති වෙනවා. ඔබගේ දරුවන් විදේශගත වෙලා ඉන්නවා නම් සමහරක් අයගේ දරුවන්ගෙන් ඒ අයගෙන් ලැබීම් ඇති වෙනවා මේ වෙලාවේ. මොකද ගුරු උච්චව ගමන් කරමින් 12 වැන්නට දෘෂ්ටි ලබා දෙනවා. ඒක නිසා ඉතාමත් සුබයි. ඔබට අධ්‍යාපනය ගැන කතා කරනකොට 9, 5, 3, 4 කියන රාශි ඉතාමත් වැදගත්. අධ්‍යාපනයට සම්බන්ධ රාශි වෙන නිසා විශේෂයෙන්ම මේ රාශි 4 බලයක් තිබෙනවා මේ වෙලාවේ. මොකද මේ 4 වැන්නේ ගුරු 18 වෙනිදා දක්වා ගමන් කරනවා. 5 වැන්නේ 18 වෙනිදා සිට ගුරු කටක රාශියේ උච්ච වෙනවා. එතකොට වෘශ්චික රාශියේ 27 වෙනිදා සිට කුජ බලවත් වෙනවා 9 වැන්නේ. ඒක නිසා ඉතාමත් සුබයි. සිකුරුයි බුදයි රාශි මාරු කර ගනිමින් පරිවර්තන යෝගයකුත් උදා කරන නිසා මීන ලග්න හිමි දරුවන්ට, වැඩිහිටියන්ට හොඳට ප්‍රඥාව, දැනුම වර්ධනය වන කාලයක් වනවා. මේ යෝග නිසා ඉගෙනීම් කටයුතු වලට ඉතාමත්ම සුබයි. ඒ කටයුතු වලට යහපත උදාවනවා. වෙනත් කටයුත්තකට වුණත් මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් ඇතිවන කාලයක් වනවා. ඔබගේ ජවය, මානසික සතිය වර්ධනය වෙලා සුප ප්‍රතිඵල අත්කරගත හැකි කාලයක් වනවා. අසනීප සම්බන්ධව ගත්තම සෙම් රෝග ඇතිවන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. උසස් විවාහ යෝග ඇති වෙනවා. ඉතින් 7 වැනි විවාහයත් 7 වැන්නේ බුද ගමන් කරන කාලයේදී භද්‍රා කියන පංච මහා පුරුෂ යෝගය උදා කරනවා. ඒ වගේම 10 වෙනිදා සිට සිකුරුත් කන්‍යා රාශියේ ගමන් කරන නිසා ඔබට අවශ්‍ය උසස් කෙනෙක් විවාහයට ලැබෙනවා. ඔබට විවාහය සම්බන්ධ දේවල්, විශේෂයෙන්ම විවාහයෙන් ලැබීම්, දීපල, දායාද නීත්‍යානුකූලව ලැබෙන්න තියෙන දේවල් ලැබෙන්න පුළුවන්. 10 වැන්න අධිපති ගුරු 18 වනදා 5 වැන්නේ උච්චභාවයට පත්වන නිසා රැකියාවේ තිබූ පීඩනය අවම වන කාලයක් වනවා. ඔබට වෙනදාට වඩා උනන්දුවෙන්, සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන්නට හැකියාව ලැබෙන කාලවකවානුවක් වනවා. උසස් නිලධාරීන්ගෙන් හා රැකියා ස්ථානයේ අනෙත් අයගෙනුත් ඔබට සහයෝගය ලැබෙන කාලවකවානුවක් වනවා. ඉතින් බොහෝ අයගේ මේ මාසයේ පෙර පින් මතුවලා සුබ ප්‍රතිඵල අත්වන කාලයක් වනවා. අපි මේ සඳු කියන ග්‍රහයා ගැනත් කතා කරන්න ඕනේ. දින 2:00න් 2:00ට සඳු කියන ග්‍රහයා එක රාශියක ගමන් කරනවා. පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදා කියන දවස් 3 මකර රාශියේ ගමන් කරනවා. කටක රාශියේ 6 වැන්න අධිපති 11 වැන්නේ ඉන්නේ. එතකොට මකර රාශියේ ඉන්නකොට ඒ නිසා සඳුගෙන් කරදරයක් වෙන්නේ නැහැ. ලැබීම් ඇති වෙනවා. ඔබට මාසයේ මුලම නොහිතන ධනවාසි ඔබගේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වේවි. 4-5 කියන දවස් දෙකේ රාහු මතෙන් කුම්භ රාශියෙන් ගමන් කරන්නේ. ඔබට මේ කාලයේදී මානසික පීඩා, චිත්ත පීඩා ඇති වෙනවා. මොකද කුම්භ රාශියේ රාහු මතෙන් ගමන් කරනවා. ඔබට හිත එක තැනක තියාගන්න අමාරු වේවි. හැඟීම් උස් පහත් වෙනවා. චිත්ත වේග පාලනය කර ගැනීම අපහසු වේවි. 6 වෙනිදා 7 වෙනිදා වෙනකොට මීන රාශියෙන් ගමන් කරනවා. මීන රාශියේ ගමන් කරනකොට සෙනසුරුගේ මතින් ගමන් කිරීම සුබ නැහැ. සුබ ඵල අඩු කරනවා. එතකොට 8 වෙනිදා 9 වෙනිදා මේස රාශියෙන් ගමන් කරනවා. දෙවැන්නට සඳු සුබයි. සඳු 10, 11 වෘෂභ රාශියෙන් ගමන් කරනවා. 3 වැන්නේ වික්‍රමස්ථානයේ
ස්ථානයේදී සඳු උච්ච බලයෙන් ඉන්න නිසා සහෝදරයන්ගෙන් උදව් උපකාර සහයෝගය ලැබෙනවා. අධ්‍යාපන කටයුතු වලට ඉතාමත් සුබයි. එතකොට 12 වෙනිදා 13 වෙනිදා 4 වැන්නෙන් ගමන් කරනවා. ගෘහස්ථානයේ ගුරුගේ මතෙන් ගමන් කරනකොට ඉතාම සුබයි. ගජකේසරී යෝගය ඇති වෙනවා. ඔබගේ ගෙදර කටයුතු වලට පූර්ණ අනුග්‍රහය ලැබෙනවා. හොඳින් ඒ කටයුතු සිද්ධ වෙනවා. මිල මුදල් ලැබෙනවා. කරදරයක් වෙන්නේ නැහැ. ගැටලුවක් ඇතිවන්නේ නැහැ. දේපල වෙළඳාම් කටයුතු වලට දේපල කුලියට දීමෙන් ආදායම් ඉපයීමට සුබයි. මවගේ සහයෝගය ඔබට ලැබෙනවා. 14 15 16 කටක රාශියෙන් ගමන් කරනවා. පස්වැන්නේ තමන්ගේම රාශියේ සඳු ගමන් කරනකොට උත්‍රස්ථානයේ සිතේ සතුට සැනසීම ඇති වෙනවා. ආදර සම්බන්ධතා ශක්තිමත් වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයට ඉතාම යහපත් කාල වකවානුවක් වනවා. අධ්‍යාපන කටයුතු වලට ඉතාමත් සුබයි. 18 සිංහ රාශියේ 7 වැන්නේ ගමන් කරනවා. මෙතන කේතු ඉන්න නිසා කේතු මතින් ගමන් කරන හින්දා එතනදී පොඩි බාධක ඇති වෙන්න පුළුවන්. සුළු අසනීප තත්ත්වයන් ඇතිවන්න පුළුවන්. සෙන් අමාරු හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. 19 20 21 7 වැන්න වන කන්‍යා රාශියෙන් ගමන් කරනවා. නමුත් කන්‍යා රාශියෙන් ගමන් කරාට මෙතනදී සිකුරු මතින් ගමන් කරන්නේ. ඒක හොඳයි. ඒ වගේම බුධ සිකුරු පරිවර්තනය වෙලා සිටීම නිසා පරිවර්තන යෝගයක් ඇති වෙනවා. ඒකත් ගොඩක් සුබ පිහිටීමක් වනවා. එතකොට 22 23 කියන දවස් දෙකේ අය සඳු 8 වැන්නේ තුලා රාශියෙන් ගමන් කරන්නේ. ඒක එතරම් සුබ වන්නේ නැහැ. 24 25 26 සඳු වෘශ්චික රාශියේ ගමන් කරනවා. කුජකයේ රාශියකදී සඳු නීච වෙනවා. වෘශ්චික රාශියට සඳු එතරම් සුබ වන්නේ නැහැ. ඔබට තරමක කේන්ති යන ගතියක් ඇති වෙන්න පුළුවන්. කලහ කාර්ය ගතිය ඇති වෙන්න පුළුවන්. රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන් සමග මත ගැටුම් වාද විවාද ඇති කර නොගැනීමට වග බලා ගැනීම වැදගත්. විදේශගත වීම වලට එම දිනයන් සුබ නැහැ. විදේශ වල ඉන්න අයට සිත් පීඩා රැකියාවේ පීඩනයන් දැනෙන්න පුළුවන්. 27 28 කර්මස්ථානයේ ගමන් කරනවා. ඊටාම සුබයි. රැකියා කටයුතු වෙනදට වඩා සැහැල්ලුවෙන් සතුටින් කරගෙන යන්න ඔබට පුළුවන් වේවි. 29 30 දිනවල 11 වැන්න වන මකර රාශියේ සඳු ගමන් කරනවා. නමුත් 18 වෙනිදා ගුරු පස්වැන්නට ගමන් කිරීම නිසා නැවතත් ගජකේසරී යෝගය උදා වෙනවා. ඔබට ලැබීම් අතින් සුබ ඵල අත්වනවා. මෙම කරුණු පොදු කරුණු බවත් ඔබගේ ග්‍රහ පිහිටීම් කුසල් අකුසල් කර්මඵල ජන්මයන අෂ්ටක මහදසා අතුරුදසාවල බලපෑම මත වෙනස් විය හැකි බවත් මතක් කළ යුතු වනවා. මීන ලග්න හිමියන් අපල දුරු කර ගැනීමට දාන සීල භාවනාදී පුණ්‍ය කටයුතු වල යෙදෙන්න. ඔබගේ සියලුම යහපත් සිතුම් පැතුම් හා කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඔබට සම්මා සම්බුදු සරණයි.